බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තර පාසල් වල කොහොමද වැටුප කියන්නේ සැලරි ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මාතෘකාව මම කතා කරන්නේ ඇත්තටම මට පෞද්ගලිකව ආපු ඉල්ලීම් දෙක තුනක් නිසා. ඉතින් ගොඩක් අය බැලුවත් නැතත් මම හිතන අනාගතයට හරි ප්‍රයෝජනක් වේවි සමහර විට. ඒ කියන්නේ මේ වගේ ජොබ් එකකට එන්න කවුරු හරි බලාපොරොත්තුෙන් ඉන්නවා නම් මගේ මේ බ්ලොග් එක ඔයාලට ප්‍රයෝජනවත් වේවි. ඉතින් ජාත්‍යන්තර පාසල් ගැන කතා කරනකොට ගොඩක් අය වැඩ කරන අයගේ තියෙන මතය තමයි වැඩ වැඩි වැටුප් අඩුයි. ඉතින් මම ඔයාලට කියන්නම් මගේ අත්දැකීම සහ මගේ සමහර යාළුවන්ගේ අත්දැකීම් එක්ක මගේ දැනුමෙන් කොහොමද මේ දේවල් වෙන්නේ කියලා. ඉතින් මම ඉස්සෙල්ලාම කියනවා මේක මගේ අත්දැකීම් සහ මගේ සමහර අනිත් ජාත්‍යන්තර පාසල් වැඩ කරන මගේ යාළුවෝගෙන් මම අහලා දැනගත්ත යාළුවා කියපු සමහර දේවල් එක තමයි මම මේක ඔයාලට මේ බ්ලොග් එක කරන්නේ. ඉතින් මේක පාසලෙන් පාසලට වෙනස් වෙන්න පුළුවන්. පාසලෙන් පාසලට කාලෙන් කාලයට ඉතින් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක ගැන මම හිතනවා ඔයාලා දාලා අදහසක් ගන්න මේ ජොබ් එකට එන්න ඉන්නවා නම්. ඉතින් ජාත්‍යන්තර පාසල් වල මම කතා කරන්නේ පෙර පාසල් ගැන නෙමෙයි. ප්‍රාථමික ඉඳලා ඉහළට උගන්වන ටීචර්ස්ලාගේ වැටුප් සම්බන්ධව මම කතා කරන්නේ. ඒක ගොඩක් වෙලාවට ටීචර් කෙනෙක් ජාත්‍යන්තර පාසලකට පත්වීමක් මුලින්ම අරන් එනවා නම් ගොඩක් වෙලාවට වැටුප යන්නේ 25000 35000 ඔය අතර වගේ තමයි ගොඩක් වෙලාවට වැටුප එයාලට දෙන්නේ මුලින්ම. ඉතින් එතකොට ඔයාට මේ ජාත්‍යන්තර පාසලට පත්වීම ගන්නකොට ඒ කියන්නේ ඒකට බලපානවා ඔයාගේ qualifications ඔයාගේ experience ඉතින් ඒ වගේ දේවල් බලපානවා. ඔයා සමහරට වෙන ස්කූල් එකක හොඳ ටීච් කරලා තියෙන කෙනෙක් නම් සහ ඔයාට සමහර විට හොඳ ඩිග්‍රී එකක් තියෙන කෙනෙක් නම් ඔයාව සාමාන්‍ය ටිකක් එයාලා ගන්න වැටුපට වඩා ටිකක් වැඩි වැටුපකට ඔයාව හයර් කරන්න පුළුවන්. ඉතින් අනිත් එක තමයි දැන් අපි කියමුකෝ සැලරි එක දැන් ගැන අපි කතා කරානේ. ඉතින් ඔය සැලරි එක හැමදාම එක වගේ තියෙන්නේ නැහැ. ඉතින් සැලරි ඉන්ක්‍රිමන්ට්ස් හම්බ වෙනවා. ඒ කියන්නේ වැටුප් වැඩිවීම සිද්ධ වෙනවා ජාත්‍යන්තර පාසල් වල. හැබැයි මහා ලොකු ප්‍රමාණයකින් වැටුප් වැඩිවීම සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි තියෙන ගැටලුව. ඒකත් ගොඩක් වෙලාවට ඩිපෙන්ඩ් වෙනවා ඔයා වැඩ කරන විදිහ අනුව ඊළඟට ඔයාගේ ක්වොලිෆිකේෂන්ස් අනුව අපි කියමු ස්කූල් එකට බැඳුණු ඩිප්ලෝමා එකක් කරලා නමුත් ඔයා කොහොම හරි ඩිග්‍රී එක ඔයාගේ කම්ප්ලීට් කරා කියලා. ඉතින් ඊළඟ අවුරුද්ද වෙනකොට ඔයාගේ ඩිග්‍රී එක කම්ප්ලීට්. එතකොට අන්න එහෙම වෙනකොට ඔයාට ඉන්ක්‍රිමන්ට් එක සමහර විට වැඩි වෙන්න පුළුවන් අනිත් අයට වඩා. සහ ඔයාගේ සර්විස් එක මේ දේවල් එක ඔයා අනිත් අයට වැඩ කරන විදිය, ඔයා අනිත් දේවල් වලට දෙන සපෝට් එක මේ දේවල් එතකොට ලේට් ඇටෙන්ඩන්ස් කියන්නේ පාසලට වෙලාවට පැමිණෙනවද, නිවාඩු වැඩිපුර ගන්නවද, ඔන්න ඔය ඒවත් එක්ක ඔයාගේ මේ දේවල් පොසිටිව් නම් ගොඩක් වෙලාවට ඉන්ක්‍රිමන්ට් වලට ඔයාට යන්න බලවන්. ඒ වගේ නෙගටිව් දේවල් නම් ඒ සම්බන්ධව ඔයාලට තියෙන්නේ සමහරට ඉන්ක්‍රිමන්ට් එක සාමාන්‍ය දෙන ප්‍රමාණයට වඩා අඩු වෙන්න පුළුවන්. සමහර නැති වෙන්නත් පුළුවන්. මොකද ඉන්ක්‍රිමන්ට් එකක් ගොඩක් වෙලාවට තීරණය කරන්නේ එතන ඉන්න කියමු ප්‍රින්සිපල් හරි එහෙම නැත්නම් සෙක්ෂනල් හෙඩ්ස් වගේ හරි කවුරු හරි ඒ වගේ කෙනෙක්ගේ රෙකමෙන්ඩේෂන් එක මත. ඉතින් ඒ නිසා ඔයා වැඩ කරන විදිහ අනිත් අයත් එක්ක ගනුදෙනු කරන විදිහ සමහරට තීරණය වෙන්න පුළුවන් ඉන්ක්‍රිමන්ට් එකට. හරිද? ඔන්න එක ටිප් එකක් මම කිව්වේ. ඉතින් එතකොට ඔයාට මේ ජොබ් එකකට එනවා නම් ඔයාට සැලරි එක විතරයි හම්බෙන්නේ. එතකොට අනිත් පෞද්ගලික ආයතනවල වගේ සමහර ආයතනවල වගේ බෝනස් එකක් ලැබෙන්නේ නැහැ. එතකොට බෝනස් නැහැ, මෙඩිකල් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් ඇනුවල් කැෂුවල් මෙඩිකල් කියලා ලීව් ටිකක් ඔයාට හම්බ වෙනවා. නමුත් සමහර වෙලාව ඒක ඒක කැටගරයිස් කරලා ඔයාට දුන්නට සමහර වෙලාවට යාළගේ ලීව් සර්කියුලේෂන් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි කියමුකෝ ඔයාට සමහර වෙලාවට ඔයාට අපි කියමු කැෂුවල් ලීව් 7ක් තියෙනවා නම් ඔයාට 7 අපි කියමු ෆස්ට් ටර්ම් එකක් ගන්න ඕන සමහර වෙලාවට ඔයාට ගන්න බෑ. ඒක බෙදලා දාලා තියෙන්නේ ටර්ම්ස් තුනට. ඉතින් අර ඒ වගේ සමහර තැන්වල පොඩි අසාධාරණකම් සිද්ධ වෙනවා. මොකද මම හිතන්නේ කියන්නේ අපිට අපි කියමු වෙඩින් එකකට කවුරු නිවාඩුවක් ගන්නවා කියලා, මල ගෙදරකට නිවාඩුවක් ගන්නවා කියලා. ඉතින් අර මුල්ම ටර්ම් එකේ සමහරලාට ඒ වගේ සිද්ධියක් වෙලා නිවාඩු ටික ගන්න බැරි වුණොත් එහෙම යා අනිවා කියන්නේ අපරාධ නෝපේ යනවනේ. ඉතින් අර ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මට කියන්න ඕන අතරම අර
ගොඩක් අය කියනවා වගේ පෞද්ගලික පාසල්වල ජාත්‍යන්තර පාසල්වල වැටුප් ප්‍රමාණය කියන්නේ අපි කරන වැඩත් එක්ක බලනකොට ඇත්තටම ගොඩක් අඩුයි. අපි ඊ ගන්න සැලරි එකට වඩා සමහරවිට 6-7 ගුණයක් වැඩ කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයාට මේ සැලරි එකත් එක්ක ඔයා බලන්න ඕනවා ජොබ් එකකට යනවා නම් ඔයා සැලරි එකම ફોකස් කරනවා නම් ඔයා යන ස්කූල් එකේ සැලරි එක කොහොමද කියලා බලන්න. මොකද සමහර ස්කෝල තියෙනවා දැන් කොළඹ පැත්තේ නම් ගොඩක් සමහර කියන්නේ ජාත්‍යන්තර පාසල් තියෙනවා හොඳම මට්ටමේව. එතකොට ඔයාට ක්වොලිෆිකේෂන්ස් හොඳටම තියෙන්න ඕනේ. ඉංග්‍රීසි ෆ්ලුවන්ට් වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඔයාට ක්වොලිෆිකේෂන්ස් හදාගෙන යන්න පුළුවන් නම් යන්න පුළුවන් කියන්නේ මෙහෙමයි. ඉතින් ඔයා ට්‍රැවල් කරන දුරත් බලපානවනේ. සමහරවිට ඔයා කොළඹ හරි කොයි හරි දුරකට ගියාට ඔයාට වැඩක් නැහැ. මේ ඔයාට ඇකොමඩේෂන් නැත්තම්. ඉතින් ඔයාට බෝඩින් වලට ගිහගෙන එහෙම යනවා නම් ඒකත් තේරුමක් නැහැ. හැබැයි ඔයාට රට යන්න වගේ ඉන්නවා නම් රටවල් වල නම් ටීචින් වලට සැලරි හොඳටම හොඳයි මම දාන්න විදිහට. ඉතින් එයාලා ඇකොමඩේෂන් දෙනවා, මෙඩිකල් දෙනවා. ඉතින් ඒ කියන්නේ ගොඩක් පහසුකම් දෙනවා. ඒ කියන්නේ රැකියාව ආවට පස්සේ ඉතින් ඔයා ඒ වගේ එහෙම කරන් හිතන් ඉන්නවා නම් ඔයා ලංකාවේ නම් ඒ කියන්නේ සැලරි වැඩි එකක් කියලා එහෙම බලාගෙන ඉන්න එපා. ඔයාගේ පේපර් ක්වොලිෆිකේෂන්ස් ඒ කියන්නේ ඔයා ඩිප්ලෝමා එකද ඩිග්‍රී එකද ඉවර වෙච්ච ගමන්ම ඔයා කොහොම හරි අඩුවැටුපකට හරි ඔයාට කිට්ටුව පාසලකට යන්න ටිකක් හොඳ නමක් තියෙන පාසලකට යන්න අනිවාර්යයෙන්ම මොකද ඒක එක්ස්පීරියන්ස් එක ඔයාට ගොඩාක් වැදගත් වෙයි. ඔයා ඉස්සරහට වෙන ෆොරින් කන්ට්‍රි එකක වර්ක් කරන්න බලාගෙන ඉන්නවා නම්. ඉතින් තව දෙයක් තමයි දැන් මේ වැටුප අඩු වුණා කියලා අපේ වියදම් අඩු වෙන්නේ නැහැනේ. දැන් මෙහෙමයි සමහර අය ඉන්නවා ක්වොලිෆිකේෂන් එකක් මොකක් හරි හදාගෙන කියන්නේ එයාලට අවශ්‍යතාවයක් නැහැ රස්සාවක. රැකියාවක් අවශ්‍යතාවයක් නැහැ. එයාලට හොඳට සල්ලි තියෙනවා. ඉතින් යාන වාහන ගෙවල් දොරවල් හැමදේම තියෙනවා. නමුත් ඉතින් එයාලා ඉගෙන ගත්ත නිසා හරි එහෙම නැත්නම් කියන්නේ ගෙදරට නිකන් ඉන්න බැරි නිසා හරි එයාලා ජොබ් එකක් කරනවා. ඉතින් අර ඒ වගේ අයට නම් එහෙම සැලරි එකේ ගැටලුවක් නැහැ. නමුත් ඉතින් අර අපි වගේ අය නම් ඉතින් සාමාන්‍යයෙන් අපිට වැටුපක් කියන එක හරි වටිනවනේ. ඉතින් අපි සාමාන්‍ය මිනිස්සු සාමාන්‍ය විදිහට ජීවත් වෙන මිනිස්සු. ඉතින් අපි ජාත්‍යන්තර පාසලක ඉගෙනුවට අපිට ජාත්‍යන්තර පාසලකට ඉන්න ළමයින්ට වගේ පේරන්ට්ස්ට වගේ අපි එහෙම ලොකුවට සල්ලි තියෙන මිනිස්සු නෙවෙයි. ඉතින් ඒ නිසා ඇත්තටම ඒ වැටුප ඇත්තටම කියන්නේ සාමාන්‍යයෙන් අපි වෙන මහන්සියට අනුව ගෙවනවා නම් ඇත්තටම හරිම වැදගත්. නමුත් ඉතින් ඒක එහෙම වෙන්නේ නැහැ මම හිතන්නේ එහෙම වෙයි කියලා. මොකද දැන් ගවර්න්මන්ට් බැඳෙන ටීචර්ස්ලටත් මම හිතන්නේ රුපියල් 60000ට වඩා සැලරි එකක් හම්බ වෙනවා. නමුත් අපිට මේ මට්ටමට යන්න නම් සාමාන්‍ය ජාත්‍යන්තර පාසල්වල ටීචර්ස්ලට නම් මේ මට්ටමට යන්න මම හිතනවා ලොකු කාලයක් යයි සර්විස් එක බලනකොට ඉතින් ඉන්ක්‍රිමන්ට් එක හැදිලා ඒවත් එක්ක බලනකොට මම හිතනවා ලොකු කාලයක් යයි එහෙම මේ මට්ටමකට එන්න කියලා. ඉතින් ගොඩක් අය රැකියාවේ රැඳෙන්නේ නැහැ. මොකද රැඳෙන්නේ නැත්තේ යාලට තියෙන ක්වොලිෆිකේෂන් සහ යාලට වියද ඒ කියන්නේ මහා ස්ට්‍රෙස් එක මේ හැමදේමත් එක්කම ලැබෙන වැටුප මදි. ඉතින් කියන්නේ ගොඩක් අය මාත් කියලා දෙන මේ කියන්නේ හිතුවට වඩා කියන්නේ හිතන් එන්නේ ලොකු සැලරි එකක් හම්බ වෙනවා ඇති කියලා හිතාගෙන නමුත් ඇත්තටම සැලරි එක මදි. ඉතින් ඒ නිසා ගොඩාක් ක්වොලිෆිකේෂන්ස් තියෙන ළමයි ඩිග්‍රී කරපු ළමයින රැඳෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට එයාලා ජොබ් එක හම්බ වෙනකන් තමයි ගොඩක් ඉන්නේ. ඉතින් ඒක ළමයින්ට පොඩි අසාධාරණයක් වෙනවා. මම වගේ නම් මම මේ ජොබ් එකට පඩි අඩුවෙන් හරි මම එන්නේ. මම ගලි ෆයිනෑන්ස් ආයතනයක වැඩ කරා. හැබැයි දැන් මගේ මැරේජ් එකේ මගේ බබාලා දෙන්න ඉන්නවා. බබාලා දෙන්න බලා ගන්න කෙනෙකුත් නැහැ. ඉතින් එහෙ ගැටලුවත් එක්ක මට 8-5 ජොබ් එකක් කරන්න අමාරුයි. ඉතින් ඉස්සරහට දැන් බබාගේ ක්ලාස් දාන ඒවා මේවත් එක ටිකක් අමාරුයි ජොබ් එකක් කරන්න. ඉතින් ඒ නිසා මම මේ ජොබ් එකේ ඉන්න. මොකද මට ජොබ් එකේ සැලරි එක මේකන අඩු වුණත් මම කැමතියි ටීචින් වලට. ඉතින් මොකද මටත් ඒකට දැනුමක් යමක් එකතු වෙනවා. මම කැමතියි ඒකට. ඉතින් ඒ නිසා තමයි මම කිව්වේ පැෂන් එකක් නැත්නම් එන්න එපා ටීචින් වලට කියලා. ඉතින් ඒක කියද්දි මට තව දෙයක් මතක් වුණා කියන්න. ගොඩක් වෙලාවට අපිට තියෙන තව දෙයක් තමයි මම වැටුප ගැන නෙමෙයි කතා කරන්නේ. මම වෙන බාහිර දෙයක් පොඩ්ඩක් ඔයාලට කියන්නේ. වැටුප ගැන නෙමෙයි මම ඊට වඩා බාහිර දෙයක් ඔයාලට කියන්නේ. සමහර වෙලාවට ස්කූල් වල තියෙනවා නීති.
මෙන්න මේ කාලේ වෙනකන් ඔයා ඉස්කෝලේ එකේ රැඳෙන්න ඕන. ඒ කියන්නේ ඔයා හවස අනිවාර්යයෙන්ම ක්ලාස් කරන්න ඕන. අපි කියමු ඒක ක්ලාස් කරා එතකොට ඉවෙන්ට් මොනවා හරි උත්සව මොනවා හරි තියෙනවා නම් නවතින්න වෙනවා. ඒ නිසා ඔයාලට ගොඩක් වෙලාවට හම්බ වෙන ඇග්‍රීමන්ට් එකක් ඒ ඇග්‍රීමන්ට් එකේ වෙලාවක් දාලා තියෙනවා මෙන්න මේ වෙලාව වෙනකම් පාසලේ රැඳෙන්න ඕනේ කියලා. එතකොට ඔය ක්ලාස් කරන්න උත්සව වලට ඇස්ති වෙන්න ඕනේ මෙන්න මේ කාලය ඇතුළත. හැබැයි එහෙම වුණා කියලා සමහර වෙලාවට ඔයා ඒ කාලේ ඉක්මවා ඔයා ඉන්න වෙලාවට ඔයාට කවදාවත් ඕවර් ටයිම් එහෙම නැත්නම් OT ගෙවන්නේ නැහැ. අතිකාල මුකුත් ගෙවන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය වගේ දේවල් තියෙනවා. ඉතින් ඔයා යනවා නම් ජොබ් එකකට, ටීචින් ජොබ් එකකට අනිවාර්යෙන් ඔයා සැලරි එක ફોකස් කරන් යන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම හිතලා බලලා හොයලා බලලා කරන්න. අනිත් එක ඔයා ටීචින් වලට එනවාම කියලා ඔයා මොනවා හරි කියමු ඩිප්ලෝමා එකක් හරි ඊට සම්බන්ධ ඩිග්‍රී එකක් මොනවා හරි කරනවා නම් අනිවාර්යයෙන්ම හොයලා බලලා ඒක කරන්න. මොකද ඔයා වියදම් කරන මුදල සහ කාලය සමහර වෙලාවට ඔයාට ජොබ් එක ගත්තට පස්සේ ජොබ් එක එපා වුණොත් එහෙම මොකද හැමදේම අපරාධයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා යන්න කලින් හොයලා බලන්න මේක ලේසිද පහසුද කොහොමද සැලරි ඇතිද ඔයාලට ජීවත් වෙන්න මදිද කොහොමද කියලා. ඉතින් මම හිතනවා ඔයාලා අයිඩියා එකක් ගන්න ඇති කියලා පොඩි හරි. ඉතින් මේක පාසලෙන් පාසලට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක මතක තියාගන්න හොඳට. ඉතින් තව දවසක වීඩියෝ එකක් කරන්න වෙනකන් ඔතනින් බය වෙන්න.